කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මම අද ඔයාලට ගේන්න හිතුවේ මම මැරි කරලා මගේ හස්බන්ඩ්ගේ ගෙදරට ආපු කියන්නේ මුල්ම අවුරුද්දේ මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්. ඉතින් මේකේ පොඩි අඩුපාඩුකම් ඇති. මොකද මේක මගේ පළවෙනි vlog එකේ හින්දා. ඉතින් ඕගොල්ලෝ මේ vlog එක බලලා අඩුපාඩු තියෙනවා නම් ඒවා මට කියන්න. එතකොට මගේ තව ඉස්සරහට දකින්න ඕන vlogs මොනවද කියලා ඕගොල්ලෝ මට කියන්න. ඒ හැම දෙයක්ම මට මේකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ ඉස්සෙල්ලම තියෙන්නේ මේ හස්බන්ඩ්ගේ පවුලේ කට්ටිය ඇත්තට මම දන්නෙත් නැහැ. මාව සර්ප්‍රයිස් කරා. කියන්නේ මෙහෙම සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා මම හිතුවේත් නැහැ. මම ප්‍රෙග්නන්ට් එතකොට. ඒ කියන්නේ මගේ පුතාව ලැබෙන්න ඉන්න කාලේ තමයි මගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් හස්බන්ඩ්ගේ පවුලේ අය කියන්නේ අම්මා තාත්තා නංගි මේ හැමෝම එකතු වෙලා තමයි මේ හැමදේම ඕගනයිසේෂන් එකක් කරලා ඉතින් මේ මාව සර්ප්‍රයිස් කරේ. ඉතින් ඕගොල්ලෝ බලන්න බලලා හොඳ නරක මට කියන්න. මුලින්ම ඉතින් තියෙන්නේ කේක් එක කට් කරලා ඊට පස්සේ ෆැමිලි එකේ අයට කේක් කවනවා. මුලින්ම හස්බන්ඩ් අම්මා තාත්තා නංගි ඊට පස්සේ මගේ පුංචි බාප්පා ඇවිල්ලා හිටියා ඒගොල්ලෝ. ඊට පස්සේ මගේ හස්බන්ඩ්ගේ පැත්තෙන් එයාගේ කසින් කෙනෙකුයි සහ එයාගේ හස්බන්ඩ් එයාගේ බබා ටික දෙනෙක් කීප දෙනෙකුට තමයි කියලා තිබ්බේ. මොකද ලොකු පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බේ නැහැ ඇත්තටම. ඩිනර් එකක් තමයි අපි රෙඩි කරලා තිබ්බේ. කියන මම දන්නෙත් නැහැනේ මේක සර්ප්‍රයිස් එකක් නිසා. ඉතින් ඔන්න ඔය විදිහට හැමෝටම කේක් කවලා ඉතින් ඊට පස්සේ තමයි අපි පාටි එක ඕපන් කරේ. ගොඩක් සතුටුයි. ඉතින් මං මැරි කරලා ආපු මුල්ම අවුරුද්දේ හස්බන්ඩ් මට මේ වගේ gift එකක් දුන්නා. ඉතින් එයා නිසා තමයි මේ හැමදේම. එයාට ඉතින් ගොඩක් තෑන්ක් කරන්න ඕනේ. ඒ වගේම මගේ ෆැමිලි එක මට හම්බෙච්ච ෆැමිලි එක ගොඩක් හොඳ ෆැමිලි එකක්. අම්මා තාත්තා නංගි ඒගොල්ලෝ මට මගේම දෙමව්පියෝ සහ සහෝදරයෝ වගේ හැමදේම මට යාළුවත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොත් එහෙමයි. හස්බන්ඩ්ගේ අම්මා වුණත් මගෙත් එක්ක ඉන්නේ ගොඩක් මේ යාළුවෝ වගේ. අපි දෙන්නට දෙන්න විහිළු කරගන්නවා. හැමදේම කතා කරනවා. එයාගේ ප්‍රශ්න මට කියනවා. මගේ ප්‍රශ්න මම එයාට කියනවා. ඇත්තෙම අපි දෙන්න ගොඩක් ලොකු බොන්ඩ් එකක් තියෙනවා අපි දෙන්නගේ මේ පුංචි කාලේට. අපි දැන් මැරි කරලත් අවුරුදු 3ක් වගේ වෙන්නේ. ඉතින් මේ පුංචි කාලේට මේ අපි හැමෝම හරිම එකමුතුවෙන් සහයෝගයෙන් ජීවත් වෙනවා. ඉතින් එහෙම සාමාන්‍යයෙන් එහෙම අය අඩුවිනේ අද. ගොඩක් නැන්දම්ලා ගත්තාමත් එක එක විදිහ අය ඉන්නවා. ඉතින් ඒ අතින් බලනකොට මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා ඇත්තටම. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලනකොට තේරෙයි මේ තමයි මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි දෙන්න. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මට ගොඩක් ආදරෙයි. ඒගොල්ලොන්ගේම දුවෙක් වගේ මට සලකනවා. මං ගැන හොයලා බලනවා දැනටත්. ඉතින් මං හිතනවා ඉස්සරහටත් ඒගොල්ලෝ මං ගැන ඒ වගේ ආදරෙන් ඉඳී කියලා. ඉතින් මාත් එහෙමයි. ඉතින් මෙතන ගොඩක් දිගයි මේ හැමෝටම කේක් කවනවා. ඒගොල්ලෝ මට gift ගේනවා. මේ ඉන්නේ මගේ පුංචි බාප්පයි දෙන්න. ඉතින් ඒ දෙන්නටත් ඒගොල්ලෝ ඉන්වයිට් කරලා තිබ්බා එන්නේ කියලා පාටි එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමා කේක් එක කට් කරලා කේක් කවන එක gift දෙන එක ඔය හැමදේම වෙන්නේ. මේ ඉන්නේ ඉතින් මගේ නංගි කිව්වොත් හරියි. මගේ හස්බන්ඩ්ගේ නංගි. ඉතින් යාමට නෑනා කෙනෙක් වගේ නෙමෙයි මට මගේ සහෝදරියක් වගේ තමයි. එයා හැමදේම මට කියනවා. මගේ හැමදේම හොයලා බලනවා. මම ප්‍රෙග්නන්ට් කාලේ වුණත් මම ආස කරන කෑම ಜಾති
හැම දෙයක්ම මට ගෙනල්ලා දෙනවා. මං ගැන හොයලා බලනවා. කෑම ටික පවා ළඟට ගෙනල්ලා දෙනවා. ඉතින් දැන් එයා නැහැ. විදේශගත වෙලා ඉන්නේ. මට ඉතින් එයාව හරියට මිස් වෙනවා. ඉතින් මේ තමයි මගේ හස්බන්ඩ්ගේ ගසින්ලා. ඉතින් අයියාගේ හස්බන්ඩ් එයාගේ බබත් ඇවිල්ලා හිටියා. බබා නම් හරිම චූටි. එතකොට මේ ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලොත් එකත් මම ෆොටෝ එකක් ගත්තා. ඉතින් අන්න ඔය විදියට තමයි අපි කේක් එක කට් කරන වීඩියෝස් ටික අරන් තියෙන්නේ. මේ තමයි මේ මගේ හස්බන්ඩ්ගේ අයියා කෙනෙක්. ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මගේ අයියාගේ පුතා. ඉතින් මේ තමයි නංගි. ඉතින් එයා තමයි මගේ හැමදේම මං කිව්වේ මට බලලා කරලා හැමදේම එයා තමයි කරන්නේ. එයා තමයි මෙතන ඉතින් හැමදේම ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ෆොටෝස් ටිකක් ගත්තා ලස්සන. මම ඔයාලගේ මේ වීඩියෝස් වල අන්තිමට මම ඔයාලට ඒ ෆොටෝස් අන්තිමට දාන්නම් බලන්න. ඉතින් ওই විදිහට තමයි ඒ වීඩියෝ ටිකක් දිගයි. ඊට පස්සේ අපි පාටි එක ඕපන් කරා. ඊට පස්සේ ඉතින් පේනවනේ කට්ටිය පාටි එකේ එන්ජොයි කරනවා. ඉතින් ওই විදිහට එතන පොඩි බෑන්ඩ් එකකුත් නෙමෙයි, ඒක පොඩි මේ දෙන්නෙක් හිටියා. ඉතින් ඒ දෙන්නා හොටෙල් එකේ ප්ලේ කරනවා. ඉතින් ওই සින්දුවක් කීකිය. ඉතින් ඔය අපේ තාත්තයි ඒ පුංචිගේ හස්බන්ඩ්ුයි නටන විදිය. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ. ඊට පස්සේ ඉතින් ඩාන්ස් කරලා සින්දු කියලා හැමදේම ඉවරනාට පස්සේ අපි ඩිනර් එක ගත්තා. ඉතින් අපි හැමෝම ඩිනර් එක ගත්තා. ඊට පස්සේ තමයි මම ඔයාලට කියන්නේ මම ගත්ත ෆොටෝස් ටිකක් මම ඔයාලට දාන්නම් කියලා. ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ ඒ ෆොටෝස් තමයි. ඉතින් මේක හරිම පොඩි වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ බලන්න, එන්ජොයි කරන්න. අඩුපාඩු තියෙනවා නම් මට කියන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. Thank you.